Just keep going. එන්ජින් එක හදන්න මම මේකට ඉම්පෝට් කරලා හරි අපි කෝ එකෙන් හරි මම මේම කරන්න දැන් මේ ෆයිල් එකට ඇත්තටම අපිට ඕන වෙනවා එන්ජින් එක රන් කරන්න මොඩියුල් ලෝඩ් කරන්න මොකුත් නෑ මේ ගස් ඒකට මම කෝ එකෙන් එකන්නේ මේ කෝ කියන ෆෝල්ඩර එක මම ඉම්පෝට් කරගන්න මේ මොඩියුල් ලෝඩ කියනක දැන් අපි මොඩියුල් ලෝඩ එකට මොඩියුල් ලෝඩ් කරගන්න ඊට පස්සේ එන්ජින් එකට ගන්න කෝ එක තොර අපි ගන්න කෝඩොට් මොඩියුල් ඒකෙන් අපි ඉම්පෝට් කරගන්නවා මොඩියුල් දෙයක් කරේ අතන තිබිච්චක මෙතැන ඉම්පෝට් කර මේ ෆංක්ෂන් එක මට මේක අස්සේ ලියන්න පුළුවන් හරි එතකොට මේක ඇති මේක නැනෑ ඒගැනද මේ ෆෝල්ඩ එක මේ ෆයිල් එක නැතුව හරිද මේ කෝඩ් එක මට මේ ගස්සේ ලියන්න පුළුවන් නට ඔය ඔය උඩ තියන්න ඉම්පෝට් ඕස් ඔය ඔවත් ඒවත් වෙනමම එයාලා හද එකන ඉම්බිල්ට හදල තියෙන හරිද ඔය තින් ඕක අපට ආය පාරක් කෝඩ් කරන තරම් රුදාවක් නෑන නේද නෑන තිනද නෑහෙම එකක් නෑ එහෙම එකක් නෑ ඔන්න ඔන්න ආය ආසාාවක් තියන ඔකත් කොඩ් කරන්න පුළන්යාට කිසි ප්‍රශ්නක් නෑ මන්දන්න යාලු ඉන්න ඔහු විම් යස් කරන්නයක කෝඩ් කරන්න හරි මාදරණීයයි හරි මාදරණීයයි මේ ඉතින් අපි කරන්නේ අපි අර කලින් කෝඩ් කරගත්ත මොඩියුල් ලෝඩ එක මේකට ඉම්පෝට් කරගන්න එක කෙලින්ම මෙතන ඉම්පෝට් කරගත්ත එතකොට මට මෙතන අපට එක පාවිච්චි කරන මට ඉස්සරට දින ලෝඩ් මොඩියස් කියල ගැව ඩොට් තිබ්බ ඕන එක කරගත්තා ඒගෙන සොරි ඩොට් කියලා ඒගෙන මේම මොකක්තරි ෆංක්ෂන් එක ලෝඩ් මොඩියස් කියල ගැව්වා එතකොට හත් තමයි හරි එච්චර දෙයන්න මම බොරුවක් කරේ හරි වැඩි ආතල් එකට දෙයක් හරි ක්ලාස් අපි ක්ලාස් ඩිෆයින් කරමු වෝ එන්ජින් හරි අපි ඊට පස්සේ ඉනිෂියලයිස් කරමු මේක මැක්වලගේ බෝඩ් වැඩ කරන්න දරී නිකන් හ බෝඩ් මට චුට්ට කල අනිත් කීබෝඩ් කරන්න එන්නද කීබෝඩ් කරන්න එන්නද හරිම ක්ලාම්සි බ්ලශ්ය නම ලැප්කාවට පසනික මැක්ටික ළඟ තිනකට බ්ලශ්ලා මුණ රත්ත පාට වෙලා මැක්කුම් හොම කමිතින් අර කෑල්ල දෙක්කාවගේ තමයි හරි දැම් මම මෙතන වැැලුවේ මෙනුව එක ප්‍රින්ට් කරන්න මං කලින් හදාගත්ත මෙනුව එකක් තියෙන ඇත්තරම ඒක දාන්නන්නේ මෙත වයි් කෝඩ් කරගත්ත මෙනුව එකක් තියෙන මෙනිව් එකක් මත් නෙවෙයි අපට අරනිකං අර ඉම්පලි අපට ඔන්නන් දාගන්න පුළුවන් අර මෙතන මම පෙන්නුවේ එMSF කන්සෝල් කියලා ගැවට පස්සේ එන මේ වගේ කොටසක් ෝක නිකං ආතල් එකක් වුණත් ඔතන්න දාගන්න පුළුවන් එකින් අපේ ප්‍රජෙක්් එකට එමනත ෆ්‍රේම්වකට හනියක් වෙන්නේ නෑ හරි ඕන එකත් දාගන්න ල ඔන්නවතන කුණුවර පැක්න දාගන්න මේක දැන්දාගත්ත හරි දාගත්තා මේ කලින් ගාගත් එකක් වැඩි හිතන්න අපි පහත්මකට කියන් අපි වයිබ් කෝඩ් කරපය වයිබ් කෝඩ් කරන කන අපේ වැඩ අපි වයිබ් කෝඩ් කර වදාම හැමදාම වයිබ් කෝඩ් මමුකුත් තියන්න ඇති වයි හොම්න්නේ හරි ඊට පස්සේ ඒකත් කෝඩ් කරගත්ත බැකිවා දැන් ඔයාල තාමිටිය නේද
මේ මනුස්සයලත් දැන් ඇති වෙලා දීන් ඒක නිසා කමෙන්ට් එකක් හෙමත් දාගෙන යමු ඔය පොයි තියෙන සබස්ක්‍රයිබ් කියල බටනයකුත් කලික් කරලා සබස්ක්‍රයිබ් හෙමත් කරලා ආය පාරක් මතක් කරන්න ඔයාට මේ දේවල් අකුරෙන් අකුර හරියට පැහැදිලි වෙගෙන ගන්න පුළුවන් අපේ වෙනම කෝසස් තින කැන්නවාට ලයිව් අපිත් එක කතා කරන ගමන් මේ දේවල් පැහැදිලි විගෙන ගන්න පුළුවන් මට කෝඩ් කර යන්න කියන් මංකින් දෙවලහ මේ පැහැදිලි ප්‍රශ්නහන ගමන් ඔයාට තියෙන ප්‍රශ්නයක් තියෙනනම් ඒක නිරවුල් කරගන්න ගමන් අවුල් කරගන්න ගමන්වේ නිරවුල් කරගන්න ගමන් ඒදවල් හරියට ඉගෙන ගන්න පුළුවන් එතිකල් හැකින් ප්‍රෝග්‍රමින් ඔය හැම දෙයක්ම යාලට අකුරක් නෑර හරියට මිගෙන ගන්න පුළුවන් මේ අනිත්තක ම කිව වගේ ලයි් සේෂන් තකොට යාලට සම්බන්ධ වෙලා අර අනිත් ලාසස්තුල වගේ අත උත්සන්න කතා කරන්න ඔන්න අත උත්සන්න ඒව කතන්දරමකුත් නෑ අනියුට් කර කතා කර නෑ සම අපේ ප්‍රධාන නීතිය තමයි ආෝ අන්මියුට් කරන්න ඉන්න ඕන් කතා කරන්න ඕන ප්‍රශ්න විසඳ ගන්න ඕන ප්‍රශ්නහන්න ඕන අපි කොරවෙන ප්‍රශ්නහන්න ඕන එහෙම තමයි ඉගෙන ගන්න එහෙම නැතුව මේ අහන් ඉටලා එහෙම ඉගෙන ගන්න බෑ එහෙම ඉගෙන ගන්න ඉතින් මෙතෙන්ටෙන් ඕනෙත් නෑ යුනිවර්සිටි ස්ටයිල් එක නෙවෙයි සම්පූර්ණම මේක ඒකට වඩා ගොඩක්ම වෙනස් යාට ප්‍රශ්නහක්ම හම දෙම ඉගෙන ගන්න පුළන් ඊළඟට ඔයාලට ඒයිමල් ඉගෙන ගන්න ඕනම් ඒවත් අපේ වෙනම කෝසස් තියෙන කොට මැශීන් ලර්නින් ඒ හැම දෙයක්ම තියෙනවා මේ මට තවදයක් කියන්න ඕන හැරි මම පෙන්න්න දැන් මම මෙතන වාලට එක තාම පේනවා හරි මේ මට මේ රතු පාටින් එනානේ මේ එක්ස්පෙක්ටඩ් මෙහම කියල මේක ඇත්තරම මේ එක්ස්ටෙන්ෂන් එකක් මම බානේ ගැන මෙහමනේ බානවේ ම මෝඩයනේ අද වෙලාවකට ඉතින් කෝඩ් කරනකොට මචන් ඩිබොක් කරත් ඉකය 100ක් විතර හොයන්න ඕන ගම්බඩු හරි දවසම ඉවර එක්කො මොකක් හරිගෙන හරියට කියව්වත් තේරෙන්න සමාරක්ක ඉති මේක ලේසි බං එර එක මට කොත්තනද මොකක්ද එක්ස්පෙක්් කරන්නේ කියල පෙන්න්නනවා දෙම ඉන්ඩෙන්ට බ්ලොග් එකක් එක්ස්පෙක් කරනගේ ලුමට පෙන්න්න දෙමට තින්න මේක ටයිප් කරන්න යන්න විතරයි මට විනාඩියත් දෙන්නක මට විනාඩියත් දෙන්නක ඔය කෝඩ් කරයන්නක මේ තියන්නේ මෙටස් පලොයිට් ෆ්‍රේම්වර් කියලා ඒකෙත් මේ තියෙන්නේ ඒක ප්‍රජෙක්් ෆයිල් එක හරද එකන්නේ ඒක හදපු පෝල්ඩගමත ඩිෙක්ට්‍රික තමයි මේ තියන මෙතන අපට බලාගන්න පුළුවන් දැ කාලිවලනම් එකනවා අපි කරන්නෙත් මේ විදියට ඒ අදාල දේවල්ටික හදාගන්න එක දැන් එකෙත් තින මොඩියස් කියල එකක් අපට මේ මෙටස් පලොයිට වුනත් අපට අදාල කරන එක්ස්පලොයිට් තිනනම් පේලෝත් තියෙනවනම් අපේ අප මොනවර දෙයක් එකතු කරගන්න ඔන්නන් ටූල්ලක් එකතු කරගන්න ඔන්න අපටත් මෙතෙන්ටත් එකතු කරගන්න පුළුවන් ඔය වගේම තමයි දැන් අපි කරන්න දන්න මේ මෙටස් පොයිට් ්‍රේම්ව වගේම අපේ ෆ්‍රේම්වර්කයක් හදාගන්න හැබැයි මේක බේසික් ප්‍රේම්ව එකක් එහම ඇදම් මේ දැම් බක පණ්ඩි තොටික විල්ල කියන්න බනේදම ඔය මොනවද කරන්නේ අච්චර දේවල් තියනෙක එහෙම කියන එක කැතයි මොකද මේ නෝන්ඩි අපට මෙතන කෝඩ් කරගන්න කරන්න බෑ එච්චරකොට මේක සක්කර දෙයෝ නෙමේනි අපිකට වෙලා යනවා දැම් වෙලා යනවා කියලා අපට මේ වීඩිය එක පැය දහතුනක් පැය 40ක් පැය 50ක් විතර අරයන්න බෑනේ 69ක් විතර අරයන්න බෑ ඒ නිසා ඒ සෙක්ෂුවල් ගොන්නු ඉන්නවා නම් කරුණා කල වීඩියකින් ස්කිප් කරලා යන ඕන තරම් වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන් මෙයා වයිබ් කෝඩ් කරලා මේ එම්ල් ප්‍රජෙක්් හෙමත් හදල් තින දැම් මේ ලෝකලෙල්ල ඕ ඇත්තර ගනියක වැඩි දැමට And sometimes it's just too much. It's just too stressful. නෑ අපි මේ අර කනාත ගාලා කනට ගහන සින්නක් කරන්න වැඩි තන්නක ඒක එහෙමතම මම ඒක මගේ හැටියක් කියලා වල කොහොමද දන්නවනේ ඒක මෙයාගෙත් අපි වෙලාවක මේ වගේම මේ පොඩි එම ප්‍රජෙක්්ටිකුත් පස්සේ අරන් එන්නන්නේ අපි ආතල් එන්න ප්‍රජෙක්්ටයක් කරමු හිතන්න ඕන
එමයි කපුලේ මේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. හරි මේක නෙමෙයි නම් print කරපන් මොඩියුල් එක select කරේ නෑ කියලා. හරිද? මම error handling කරනවා. අනිත්තක මේක ආතල් නම් ඔයාලට මේ අපි හෙමනොත්තම ලයිව එකකුත් එන්නම් මේ වගේ කරන්න ඔයාලත් එක්ක කතා කරන ම කරන්න පුළුවන් දැන් අපි දෙන්න මේ ආතල්ලෙක් ගන්න මෙතන කරන්න ප්‍රොජෙක්ට් එකක් කරද්දි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද වෙන්න ඕනේ මට ඒ කියන්නේ ඒක වයිබ් කෝඩ් කරලා ගත්තා ඒක වයිබ් කෝඩ් නෙමෙයිනේ ඒක වයිබ් කෝඩ් නෙමෙයි වයිබ් එසේ හරිද Wow, I'm so smart. එහෙම කරලා ගත්තර ගමන් නැහැ එතනින් එහාට ප්‍රොජෙක්ට් එකේ මං කියන්නේ මෙහෙමයි ඔතෙන්ටිකේෂන් එහෙම වැඩිපුර තියෙනවා නම් ඒව වයිබ් කෝඩ් කරන්න ඕනේ ඒ කියන්නේ API keys එහෙම ඔක්කොම දාන්න ඕනේ එළියට JW tokens වයිබ් කෝඩ් කරන්න ඒව වයිබ් කෝඩ් කරන්න අනිවාර්යෙන් නැත්නම් කේස් අනිවාර්යෙන්ම ChatGPT එකට අප්ලෝඩ් කරලා එහෙම කරන්න ඕනේ කරයි නැත්නම් ලොකු කේස් මොඩ සුවර් එහෙම කරලා බඩු පැකට් කරගන්න එපා ඔය මේ ඒ කරන අතර මං කියන්න engine.py කියන එක එහෙම නැත්නම් Python ෆයිල් එකකින් අපි කරන්නේ command interface එක control කරන්න තමයි ඔය engine.py එක තියෙන්නේ හරි හරි වැරදි ඔව් හරි ඔය තියෙන කැලි මොනවද කියලා මං ආයෙත් කියන්නම් මේ ඔයාලට ඉගෙන ගන්න ඕන නම් හරියට ඔයාලට පුළුවන් හරියට ඉගෙන ගන්න අපිත් එක්ක ඔය ඔයාට කර කරන්න තියෙන මෙච්චරයි අපේ කෝසස්වලට සම්බන්ධ වෙන්න ඕන නම් අපේ ෆස්බුක් පේජ් එකේ තියෙනවා WhatsApp නම්බර් එකක් WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න කෝසස්වල විස්තර අහලා අපි ඔයාලට කෝසස්වල ඩීටේල්ස් දෙන්නම් ඊට පස්සේ ඒක ෆ්ලෝ එක ලස්සනට කන්ටිනියු කරගෙන යන්න පුළුවන් හරි සරලයි ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ ඒත් එක්කම දැන් මේ තැන් තැන් වලින් දාන්නම් මම ඔයාලට මේකට ජොයින් වෙන්න ඕනේ කොහමද කියලා මොකද මේ දැන් කිව් එක සමහර වෙලාවට තවටකින් ආය අමතක වෙන්න පුළුවන් කට්ටිය ඉතින් ලංකාවේ දැන් මේකේ Shut up. Shut up. ඒක හින්ට කෙව විනාඩි 58ක් අවුල නැද්ද ඒත් නේ අවුලක් නෑ මන් දැක්කිනේ වාට එමුණොත් එම අපි වෙලාවක ලයිව් එකක් දාන්නම් ලයිව් ප්‍රජෙක්ට් එකක් කරන එක එතකොට ඔයාලට කතා කරන ගමන් තියෙන දේවල් එන්න පුළුවන් එහෙම ඕන්නම් කියන්න එතකොට ඉතින් අපිට ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ලෝගියකුත් කරානම් හරි day to day life of a developer අයියෝ ඊට පස්සේ අර ඇඳන් ඉන්න කොට කොට පරිසම් පේනවා බං I'm in my jorts. I'm in my George shorts. ඇයිල පැත්තකට දාව මැසින් ටික ඒවත් පේනවා හાર્ඩ්වෙයාර් ස්ටෝර් එකක් වගේ කුණු නෑ ඒ වුණාට කුණු නෑ කොහොමද අපෝ ආපෝ නෑ අපි මේ එක එක්කෙනාගේ කුණු ගියාගෙන ඉන්නේ What? I love garbage. කුණු තැන් තැන් වල දාන්න මීතට මුල්ල සීන් එහෙම නෑ Oh, hi. Thanks for checking in. I'm still a piece of garbage. කාමරය ඇතුලේ ගෙදර ඇතුලේ කුණු කඳු නෑ අනුව ගහපුවා එමුකුත් නෑ අර මොකද කියන කනත ගාලා කනට ගැහුව සීන් එක තමයි ඔයගොල්ලෝ හරි මේකිවරුණාට පස්සේ අපට එතකොට දැන් වැඩීට බහින්න පුළුවන් අපට සාමාන්‍ය විදිහට අපේ මොඩියුල්ස් ටික හදාගන්න විතරයි ඊට පස්සේ තියෙන්නේ ඒක මහා ලොකු ගේම් එකක් නෙවෙයි ඒ වුණාට අපට උමනා විදිහට අපට හදාගන්න පුළුවන් කැමති විදිහට දැන් හැබැයි අපි මහා ලොකු දඩාර මොඩියුල්ස් හදන්න යන්නේ නැහැ This is mega tits! Oh boy! එහෙම කරන්න වෙලාවක් නෑ දැන් අපි දැන් ඔය දැනට හැදලා තියෙන්නේ
වාහනයක එන්ජින් එක වගේ එකන්නේ වාහනේ දුවන්න එන්ජින් එක තමයි දැන් හැදල් තිීට පස්සේ ඉතුරු කෑලිටික තමයි දැන් ඔය අප ඊළඟට හදන්න මොඩියසල් To be continued. Totes! Can't wait!